සුබ දවසක් යාළුවනේ ඔයාලට. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ මේ ගොඩාක් වැහි කාලින මේ දවස්වල තියෙන හැම තැනටම ගොඩක් වැස්ස තියෙනවා. අනික අපේ ප්‍රදේශයට නම් අවුරුද්ද පුරාවටම වැස්ස තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම වැස්සට එන ලෙඩවලට ප්‍රතිකාරයක් වශයෙන් කරන දේවල් ගැන ඔයාලට පහුගිය වීඩියෝ එකකින් අඳුන්වලා දුන්නා. ඉතින් එන්නේ ප්‍රතිකාරය කරන්න තමයි මං අද ලෑස්ති වෙන්නේ. මම සතියකට සැරයක් මේ ප්‍රතිකාරය කරනවා. ඉතින් අදත් ඒ ප්‍රතිකාරය කරන්න මොකද වැහැලා දැන් පොඩ්ඩක් පායලා තියෙනවා. අපිට මේ දේ යොදලා විනාඩි 20ක් වගේ තිබුණාම ඇති ඒකේ තියෙන සැරගතිය හේදිලා වුණත් ගහේ මුලටමයි වැටෙන්නේ. ඒක නිසා මේ ප්‍රතිකාරය කරපුවාම සතියෙන් සතියට කරන්න ඕනේ. මේක ගොඩක් හොඳට ඔරොත්තු දෙනවා. ඔයාලා දන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මගේ මල් වගාවේ පත්‍රවලට මේ දවස්වල ඇවිල්ලා තියෙන රෝගයක් හැම එකටම නෑ. ගස් දෙකක් හම්බ වුණා මට පඳුරු දෙකක්. ඉතින් ඒක මම අයින් කරා. අයින් කළා මම ඔයාලට පෙන්නන්න එක තිබ්බා. මේ බලන්නකෝ මේ පැත්තේ වැස්ස කාලේට ගොඩාක්ම එන රෝගයක් තමයි මෙන්න මේ රෝගේ. පත්‍ර කහ පාට වෙනවා මේ විදිහට ගුරු පාට වෙලා කර වෙලා වගේ කර වෙන්නේ නැහැ. මේ දවස්වල තෙතුන ගතිය තියෙන වැස්ස නිසා මෙන්න මෙහෙම වෙනවා. මේකෙත් එහෙම මේ බලන්නකෝ අනිත් කොළ ටික හොඳට තියෙනවා. මේ විදිහට තිබිච්චි කොළ තමයි මෙහෙම වෙන්නේ. මෙන්න මේකෙත් මේ ඒ જાතිය මේක මේ බලන්නකෝ මේකේ අලුතෙන් ආපු කොළේට එළෙඩේ තියෙනවා. ඉතින් මම දැන් මේ කොළ අයින් කරනවා. අයින් කළා තමයි මේ දිලීරනාශකේ යොදන්නේ. ඉතින් ඔයාලට මම කිව්වේ අර ලුණු පොතු සතිය පුරාවට එකතු කරලා හාල් පානු වතුර දාලා පල් වෙන්න තියලා දවස් 3ක් හෝ 4ක් ගහනවා කියලා. අන්න ඒක තමයි මේ මම ගිය සතිය පුරාවට එකතු කරපු ටික හාල් පානු වතුරක් දාලා. ඉතින් මම මේක දැන් මේ පෙරා ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට මේ ටික පෙරාගෙන පොඩි ටික අයින් කරලා ලොකු භාජනයකට පෙරා ගන්නවා. හොඳට කලවම් වෙන්න මේ විදිහට වුණාම කලවම් කරලා මේ ලොකු භාජනයකට දාලා පෙරලා ඒ ටික එකතු කර ගන්නවා. මෙතන ලීටර 4ක් තියෙනවා යාළුවනේ මේ බෝතලේ. ඉතින් මම ඊට පස්සේ පොඩ්ඩක් මේ ලුණු පොතු ටික හොඳට පොඩි කරනවා. පොඩි කරපුවාම ඒකේ තියෙන ඉතුරු සාරවත් ගතියත් මේ වතුරේකට පෙරිලා යනවා. ඒ පෙරාපු දියරෙට ඊට පස්සේ මම ඊගාවට කරන්නේ එකට එක සාන්ද්‍රණය වශයෙන් පිරිසිදු ජලය එකතු කරනවා. මේ විදිහට පිරිසිදු ජලය ලීටර 4ක්ම ඒකටම එකතු කරනවා. එකතු කළා යාළුවනේ හොඳට පෙරලා අරගෙන අපි මොකද කරන්නේ මේක ගහ තෙමෙන්නම මේ දියරය මල් ගස් වලට අර මේ ස්ප්‍රේ බොටල් එකකින් ස්ප්‍රේ කරනවා. මේක ඉතින් ගොඩක් ලොකුවට මහ පරිමාණ වශයෙන් කරන අයට නම් කරගන්න අමාරු දෙයක්. මේ තියෙන්නේ මම පෙරාගත්තුවේ මම එකතු කරලා තිබුණේ ලුණු පොත්තු සුදු ලුණු රතු ලුණු බොම්බයි ලුණු ඒ ටික හාල් පානු වතුර. මම රතු කැකුළු හාල් පාවිච්චි කරන නිසා රතු කැකුළු ඕන જાතියක් හාල් කමන්නේ ඒ ටික. ඉතින් මේක දැන් මම කරන්නේ ඒ ස්ප්‍රේ බොටල් එකකට දාලා මෙන්න මේ වගේ ඒ ලෙඩ වෙච්ච කොළ අයින් කරලා ඒකට යොදනවා යාළුවනේ. විනාඩි 20ක් විතර වහින්න නැතුව තිබුණාම ඕන තරම් ඇති. ඊට පස්සේ ඉතින් මේකේ අර සැර ගඳ වගේ ගතියක් උෂ්ණ වගේ සැර ගතියක් තියෙනවනේ. ඒ ගතිය ගහට බලපානවා. ගහේ වතුර තිබුණත් ඉතින් ඒක හේදුනත් ගහ මුලටමයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට දිලීරනාශකයක් විදියට අපිට යොදා ගන්න පුළුවන් යාළුවනේ. දැන් යාළුවනේ මම සවුතු ඒ දිලීර වගේ ඇවිල්ලා තිබිච්ච ඒ පත්‍ර ටික ඉවත් කරා. එhmenan අපි බලමු ද්‍රාවණය මේ ගස් වලට ඉහින්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට හොඳට ගහ තෙමිලා යන විදිහට ඉස්සහම මේ හොඳටම ඇති යාළුවනේ මේ මාධ්‍යයටත් එක්කම කොහොම ටික මේ වෙන්න හොඳට ඉහින්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මගේ මාධ්‍ය මගේ වගාව ඒ තරම් ලොකු වගාවක් නෙවෙයි සාමාන්‍ය වගාවක්.
ඉතින් ඒක නිසා ඒකට මට මේ හදාගෙන තියෙන ද්‍රාවණය ඇති වෙනවා. කියන්නේ ලොකු මහා පරිමාණ වගේ වගාවල් වලට නම් අමාරුයි. ඉතින් අපි බලමු ඒවට යොදන්නේ කොහොමද කියලා. මම මගේ මල් වගාවේ හැම එකටම වගේ මෙහෙම මේ ද්‍රාවණය ඒකේ රොඩු වගේ හැදිලා යාළුවනේ සමා වෙන්න. පොඩ්ඩක් අවුලක් තියෙනවා. මේ කමන්නේ අපි ඉතින් මේ මගේ ස්ප්‍රේ යන්ත්‍රය පොඩ්ඩක් අවුල් ගිහිල්ලා වගේ. හරි ඒ විදිහට ඕගොල්ලෝ ඒකට කමන්නේ මගේ මම ඒක මේක අර මොකද්ද මේ නිපුල ඒක මොකක් හරි වෙලා ඒක හදාගෙන මම ඒ ටික යොදනවා. ඉතින් යාළුවනේ ඔයාලා මම ඒ කියපු විදිහට මේ ඔයාලට පුළුවන් විදිහට එහෙම එකතු කරලා ඉවර වෙලා මේ සුදු ලුණු පොතු ඒ ලුණු පොතු අහක දානේවනේ අපි නිවසෙන් ඒව කොහොම එකතු කරලා ජලය ලීටර 4කට වගේ එකතු කරලා ඉවර වෙලා දවස් 4ක් විතර වගේ පල්ලෙන්න ඇරලා ජලය එකට එක සාන්ද්‍රණය එකතු කරලා මේ ස්ප්‍රේ යන්ත්‍රයකින් හෝ ස්ප්‍රේ බොටල් එකකින් මේ මං ඉසින වගේ ස්ප්‍රේ බොටල් එකකින් හෝ අර ලොකු ටැංකි තියෙනවනේ බෙහෙත් ගහන අන්න ඒව හැකින් හරි ඔයාලට මේ ගස්වල පත්‍ර ටික හොඳට හේදිලා යන්න ඉන්න පුළුවන්. ඉහලා බලන්න ඊගාව සතිය වෙද්දී ඔයාගේ වගාව හොඳට කොළ පාට වෙලා ඒ ලෙඩ දුක් නැති වෙලා හොඳ ආරක්ෂාවක් ඔයාගේ වගාවට ලබා දෙයි. ඉතින් ඔයාලටත් මේ මගේ මේ පුංචි වීඩියෝ එකෙන් දැනගන්න යමක් තිබුණා නම් නැත්නම් ආපහු මගෙන් දැනගන්න දෙයක් උවමනා වුණොත් හෝ ගත යුතු යමක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් කරගෙන යන්න. ඒ වගේම මගේ වීඩියෝවට ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා යාළුවනේ. මට 1000 සීමාවට යන්න තව ටිකක් අවශ්‍යයි. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ජනවාරි 31ට ඉස්සර වෙලා සබස්ක්‍රයිබ්ලා 1000ක් හදාගත්තොතින් ටයිම් 4000ක් හදාගත්තොතින් පුළුවනි අපිට මේ මොනිටයිසේෂන් ඔන් කරගන්න. ඒක මට කියවෙන්නේ. ඉතින් පෙබරවාරි 1 වෙනිදාන් පස්සේ ඒක දෙගුණ වෙනවා. ඒක නිසා ඔයාලාට මං ආදරයෙන් ඉල්ලනවා මගේ ඒ 1000 සම්පූර්ණ කරගන්න මට උදව් කරන්න කියලා යාළුවනේ. මං විශ්වාස කරනවා ඔයාලා මට උදව් කරයි කියලා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් බලන්න මගේ වීඩියෝ මේ වගේ ඒවා ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න යාළුවනේ. එහෙමනම් මගේ මේ ස්ප්‍රේ බොටල් එකේ නිපුල හදාගෙන මම මගේ වගාවට එකතු මේ දිලීරනාශකය යොදන්න ඕනි. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක්. ඒ වගේම ඔයාලා වගාව ආරක්ෂා කරගන්න මං කියලා දීපු දේ කරලා බලන්න. ගොඩක්ම සාර්ථකයි. මම පටන් ගත්ත දා ඉඳලා මම මේ දේ තමයි කරන්නේ මගේ වගාවේ ලෙඩ රෝග දුරු කරගන්න. එහෙමනම් ඔයාලත් ඒ දේ කරලා බලන්න යාළුවනේ. සාර්ථක වේවි. එහෙනම් ඔයාලට සුමන සමන් දෙවි පිහිටයි. මම ආපහු මේ වගේ මම කරන දෙයක් අත්දැක බලලා ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. එහෙනම් අදට මම නවතින්න යාළුවනේ.